පරිසරයේ පාඩම් මාලාවේ 8 වෙනි පාඩම ජලය පාඩම. ජලය පාඩම හොඳින් ඉගෙන ගත්තා නම් ඔන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ මම මේ අහන ප්‍රශ්න වලට හරියටම උත්තර දෙන්න. පරිසර ඉස්කෝලේ channel එක subscribe කරලම අපි ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගමු. ප්‍රශ්න අංක 1. පිරිසිදු ජලයේ ලක්ෂණ සම්බන්ධ වැරදි ප්‍රකාශය කුමක්ද? පිරිසිදු ජලයේ ලක්ෂණ සම්බන්ධ වැරදි ප්‍රකාශය කුමක්ද? 1. ජලයට වර්ණයක් නැත. 2. ජලයට රසයක් ඇත. 3. ජලයට හැඩයක් නැත. උත්තරේ අංක 2 ජලයට රසයක් ඇත. පිරිසිදු ජලයට රසයක් නැහැ. පළවෙනි උත්තරේ බලන්න පොඩ්ඩක්. ජලයට වර්ණයක් නැත කියලා තියෙනවා. ඔව්. පිරිසිදු ජලයට වර්ණයක් නැහැ. තුන්වෙනි උත්තරේ බලන්න. ජලයට හැඩයක් නැත කියලා තියෙනවා. ඔව්. ජලයට හැඩයකුත් නැහැ. ජලයේ හැඩය අපි ජලයේ දාන වාජනයේ හැඩයම තමයි ගන්නෙ. ප්‍රශ්න අංක 2. ජලයේ දිය නොවන දෙයකි. ජලයේ දිය නොවන දෙයකි. 1. සීනි. 2. පොල් තෙල්. 3. ලුණු. උත්තරේ අංක 2 පොල් තෙල්. පොල් තෙල් ජලයේ දිය වෙන්නේ නැහැ. පොල් තෙල් ජලයට දාලා කලවම් කරොත් අවසානයේ පොල් තෙල් තට්ටුව ජලයේ මතු පිට පාවෙන්න ගන්නවා. හැබැයි සීනි ලුණු මේ දෙන්න නම් ජලයේ හොඳින්ම දිය වෙනවා. ප්‍රශ්න අංක 3. ජල වාෂ්පයෙන් තම්බාගත නොහැකි ආහාරයකි. ජල වාෂ්පයෙන් තම්බාගත නොහැකි ආහාරයකි. 1. පිට්ටු. 2. ඉන්දියාප්ප. 3. බතල. උත්තරේ අංක 3 බතල. ජල වාෂ්ප කියන්නේ මොනවද? ජලය රත් කරනකොට මේ රත් වෙන ජලයෙන් ජල වාෂ්ප පිට වෙනවා. ඒවා ඊටාම උණුසුම්. අන්න ඒ ජල වාෂ්ප වලින් පිට්ටු ඉන්දියාප්ප තම්බ ගන්න පුළුවන්. හැබැයි බතල තම්බන්න බෑ ජල වාෂ්ප වලින්. ප්‍රශ්න අංක 4. ජලය අපතේ යන අවස්ථාවක් නොවන්නේ. ජලය අපතේ යන අවස්ථාවක් නොවන්නේ. 1. ජලතරාම අලුත් වැඩියා නොකිරීම. 2. මුළු තැන්ගෙන් ඉවත් කරන ජලය පැලවලට දැමීම. 3. ජලකරාම හොඳින් වසා නොතිබීම. උත්තරේ අංක 2 මුළු තැන්ගෙන් ඉවත් කරන ජලය පැලවලට දැමීම. මුළු තැන්ගෙන් භාවිතා කරන ජලය එළියේ තියෙන වගාවේ තියෙන පැලවලට දැම්මොත් ඒ ජලය අපත යන්නේ නැහැ. ප්‍රශ්න අංක 5. අයිස් කැටයක් අතට ගත් විට දැනෙන දෙයකි. අයිස් කැටයක් අතට ගත් විට දැනෙන දෙයකි. 1. රළු බවක් දැනේ. 2. සිසිලසක් දැනේ. 3. උණුසුමක් දැනේ. අහන්නත් ප්‍රශ්නයක්ද නේද? උත්තරේ අංක 2 සිසිලසක් දැනේ. අයිස් කියන්නේ සීතල දෙයක්. අතේ තිබ්බහම අපේ අතට සීතලක් තමයි දැනෙන්නේ. දැන් පුතාලා ප්‍රශ්න 5කට උත්තර දුන්නානේ. දැන් මේ ප්‍රශ්න 5ට උත්තර දීලා විතරක් මදි. තව ප්‍රශ්න තියෙනවා උත්තර දෙන්න. අවධානයෙන් ප්‍රශ්න වලට උත්තර දුන්නොත් ඔයාලට ජලය පාඩම හරියටම මතක් කරගන්න පුළුවන්. ඔන්න පරිසර ඉස්කෝලේ channel එක ඔයාට කරන උදව්වට ඔයා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔන්න අපි දැන් සූදානම් වෙන්නේ 6 වෙනි ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 6. ජලයේ දිය නොවන දේවල් පමණ අඩංගු පිළිතුර කුමක්ද?
ජලයේදී නොවන දේවල් පමණක් අඩංගු පිළිතුර කුමක්ද? 1. සබන් සහ විනාකිරි. 2. පොල් තෙල් සහ බීම කුඩු. 3. පොල් තෙල් සහ පෙට්‍රල්. උත්තරේ අංක 3 පොල් තෙල් සහ පෙට්‍රල්. ප්‍රශ්න අංක 7. ජලය උරාගත් කපුරෙදි කැබැල්ලක ජලය ඉක්මනින් ඉවත් කිරීම සඳහා කළ හැකි දෙයක් වන්නේ. ජලය උරාගත් කපුරෙදි කැබැල්ලක ජලය ඉක්මනින්ම ඉවත් කිරීම සඳහා කළ හැකි දෙයක් වන්නේ. 1. හොඳින් මිරිකීම. 2. නවා තැබීම. 3. රෙදි අතර තැබීම. උත්තරේ අංක 1 හොඳින් මිරිකීම. ප්‍රශ්න අංක 8. ජල රෝධය කැරකෙවීමේ වේගය වැඩි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයක් නොවන්නේ. ජල රෝධය කැරකීමේ වේගය වැඩි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයක් නොවන්නේ. 1. ජල පහරේ උස අඩු කිරීම. 2. ජල පහරේ වේගය වැඩි කිරීම. 3. ජල රෝධයේ පෙති ගණන වැඩි කිරීම. උත්තරේ අංක 1 ජල පහරේ උස අඩු කිරීම. ජල පහරේ උස අඩු කරොත් ජල රෝධය කැරකෙන වේගය අඩු වෙනවා. ප්‍රශ්න අංක 9. වඩාත් පිරිසිදු ජලය ඇත්තේ. වඩාත් පිරිසිදු ජලය ඇත්තේ. 1. ගමක් මැදින් ගලා යන ඇලකය. 2. වනාන්තරයක් මැදින් ගලන ගඟකය. 3. කර්මාන්ත ශාලාවක් අසලින් ගලන ගඟකය. උත්තරේ අංක 2 වනාන්තරයක් මැදින් ගලන ගඟකය. පළවෙනි උත්තරේ තිබුණේ ගමක් මැදින් ගලන ඇලකය කියලා. බලන්නකො ගමක් මැදින් ගලන ඇලක මිනිස්සු අපද්‍රව්‍ය දාලා ඒ ඇලේ තියෙන ජලය අපිරිසුදු වෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවක් අසලින් ගලන ගඟකත් කර්මාන්ත ශාලාවලින් පිටවෙන අපද්‍රව්‍ය එකතු වෙන නිසා ජලය අපිරිසිදු වෙනවා. හැබැයි වනාන්තරයක් මැදින් ගලන ගඟක ජලය අපිරිසිදු වෙන්නේ නැහැ. ප්‍රශ්න අංක 10. ජලය දූෂණය වීම නිසා සෑදෙන රෝගයක් නොවේ. ජලය දූෂණය වීම නිසා සෑදෙන රෝගයක් නොවේ. 1. කොලරාව. 2. පාචනය. 3. අධිරුධිර පීඩනය. උත්තරේ අංක 3 අධිරුධිර පීඩනය. ජලය දූෂණය වෙනවා කියන්නේ ජලය අපවිත්‍ර වෙනවා. ජලය අපවිත්‍ර වුණාම ඒ අපවිත්‍ර වුණ ජලය පානය කරොත් අපිට ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. කොලරාව පාචනය කියන්නේ අපිරිසිදු ජලය පානය කිරීම නිසා සෑදෙන රෝග. හැබැයි අධිරුධිර පීඩනය කියන්නේ තෙල් අධික ආහාර නිතර ගැනීම නිසා සෑදෙන රෝගී තත්ත්වයක්. ප්‍රශ්න අංක 11. ජලය දූෂණය වෙන ක්‍රමයක් නොවන්නේ. ජලය දූෂණය වෙන ක්‍රමයක් නොවන්නේ. 1. කන්දකින් පහළට දියැලක්සේ කඩා හැලීම. 2. ජලාශවල සතුන් නෑවීම. 3. මිනිසුන් අපද්‍රව්‍ය ජලයට දැමීම. උත්තරේ අංක 1 කන්දකින් පහළට දියැලක්සේ කඩා හැලීම. දියැලක් විදියට ජලය පහළට වැටුණා කියලා ජලය අපවිත්‍ර වෙන්නේ, ජලය දූෂණය වෙන්නේ නැහැ. හැබැයි සත්තු නාවනකොට ජලයට අපද්‍රව්‍ය එකතුලා ජලය දූෂණය වෙනවා. ඒ වගේම මිනිස්සු අපද්‍රව්‍ය ජලයට දැමීම නිසා ජලය දූෂණය වෙනවා. ප්‍රශ්න අංක 12. ලෝක ජල දිනය කවදාද?
ලෝක ජල දිනය කවදාද? 1 මාර්තු 20, 2 මාර්තු 22, 3 මාර්තු 18. උත්තරේ අංක 2 මාර්තු 22. ප්‍රශ්න අංක 13. ජලයෙන් විදුලි බලය නිපදවන බලාගාරයක් නොවන්නේ. ජලයෙන් විදුලි බලය නිපදවන බලාගාරයක් නොවන්නේ 1 නොරචෝල්‍ය, 2 ලක්ෂපානය, 3 වික්ටෝරියාය. උත්තරේ අංක 1 නොරචෝල්‍ය. අපි දන්නවා නොරචෝල් කියන්නේ ගල් අඟුරු වලින් විදුලි බලය නිපදවා ගන්න බලාගාරයක්. ප්‍රශ්න අංක 14. හෙපටයිට්ස් රෝගය ලෙස හඳුන්වන්නේ. හෙපටයිට්ස් රෝගය ලෙස හඳුන්වන්නේ 1 ඩෙන්ගු උණ, 2 වෛරස් උණ, 3 කහ උණ. උත්තරේ අංක 2 වෛරස් උණ. ප්‍රශ්න අංක 15. අයිස් කැටයක් සාමාන්‍ය ජල බඳුනකට දැමූ විට පළමුව සිදුවන්නේ. අයිස් කැටයක් සාමාන්‍ය ජල බඳුනකට දැමූ විට පළමුව සිදුවන්නේ 1 ගිලීම, 2 දියවීම, 3 පාවීම. උත්තරේ අංක 1 ගිලීම. අයිස් කැටයක් ජල බඳුනකට දාපුවාම මුලින්ම පොඩ්ඩක් පාතර ගිලිලා ආය උඩට ඇවිත් තමයි පාවෙන්න පටන් ගන්නෙ. ඔන්න පුතාලා දැන් ප්‍රශ්න 15ක්ම අහලා ඉවරයි. මේ ප්‍රශ්න 15ට ඔයාලා හරියටම උත්තර දුන්නා නම් ඔයා දක්ෂයෙක්. ඔයා විතරක් දක්ෂයෙක්ද කියලා බලලා බෑනේ. අපි යාළුවත් දක්ෂයෙක්ද කියලා බලමු. ඔයාගේ හොඳම යාළුවා ඉන්නව නේද? ඔයාගේ හොඳම යාළුවට දැම්මම පරිසර ඉස්කෝලේ channel එක ගැන කියන්න කියලා යාළුවටත් කියන channel එක subscribe කරලම අපේ මේ ප්‍රශ්න වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් ඔන්න ඔයා ලෑස්ති නේද යාළුවට පණිවිඩය කියලා අපිත් එක්ක එකතු වෙන්න? හරි. ඔන්න සූදානම් වෙන්න. ප්‍රශ්න අංක 16. ලින්දකින් ජලය ලබා ගන්නා මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා සිදු කර ඇති දෙයක් වන්නේ. ලින්දකින් ජලය ලබා ගන්නා මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා සිදු කර ඇති දෙයක් වන්නේ 1 ලින්ද වටා බැම්මක් බැද තිබීම, 2 ලින්දට ඉහළින් දැලක් දැමීම, 3 ලින්ද වටා පිඩරි ඇල්ලීම. උත්තරේ අංක 1 ලින්ද වටා බැම්මක් බැඳ තිබීම. ලින්දක් ගාව වතුර තියෙනවා, ලිස්සනවා, ගල් සෙවල් තියෙනවා. එතකොට බැම්මක් නැතුව ලින්දක් තිබුණොත් අපි වතුර ගන්න වෙලාවට ලිස්සලා මේ ලින්දට වැටිලා අනතුරක් වුණත් අපිට වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මිනිසුන්ගේ ආරක්ෂාවට මේ ලින්ද වටා බැම්මක් සකස් කරලා තියෙන්නේ. ප්‍රශ්න අංක 17. විජලනය පාලනය කර ගැනීමට රෝගීන්ට ලබා දෙන්නේ. විජලනය පාලනය කර ගැනීමට රෝගීන්ට ලබා දෙන්නේ 1 ජලය, 2 ජීවනීය, 3 සිසිල් බීමය. උත්තරේ අංක 2 ජීවනීය. රෝගීන් විජලනයට ලක් වුණාම, ඒ කියන්නේ සිරුරේ තියෙන ජල ප්‍රමාණය අඩු වුණාම රෝගීන්ට ජීවනී තමයි පානය කරන්න දෙන්නේ. ප්‍රශ්න අංක 18. කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් ජලය සපයා ගන්නා ස්ථානයකි. කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් ජලය සපයා ගන්නා ස්ථානයකි. 1 ආඩියාලින්ද, 2 වගාලින්ද, 3 නලලින්ද. උත්තරේ අංක 2 වගාලින්ද.
ප්‍රශ්න අංක 19. දිය හොල්මන භාවිතා කරන්නේ. දිය හොල්මන භාවිතා කරන්නේ 1. ජලය පිරිසිදු කර ගැනීමට 2. වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට 3. ජලය බාධාවකින් තොරව ගලාගෙන යාමට. උත්තරේ අංක 2 වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට. දිය හොල්මන කියන උපකරණය කුඹුරුවල වක්කඩ කියන්නේ වතුර නියරකින් කුඹුර එක ලියද්දකින් තවත් ලියද්දකට නියර හරහා බහින තැන. මෙන්න මේ තැන තමයි සවි කරලා තියෙන්නේ. එතකොට මේ දිය හොල්මන කියන්නේ හොල්මනක් නෙවෙයි. මේක වගාවට එන මේ හානිකර සත්තු පන්නන්න හදන උපකරණයක්. ඔන්න ගෙදර වැඩිහිටි කෙනෙක් ඉන්නවනම් දිය හොල්මනක් හදලා පුතාලත් කුඹුරට එහෙම ගිහින් තියලා මේක ක්‍රියාත්මක වෙන විදිය අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. අපි යමු ප්‍රශ්නාංක 20ට. අයිස් කැට දිය නොවි වැඩි කාලයක් තබා ගැනීමට කළ හැකි දෙයක් වන්නේ. අයිස් කැට දිය නොවි වැඩි කාලයක් තබා ගැනීමට කළ හැකි දෙයක් වන්නේ 1. රෙදි කැබැල්ලක ඔතා තිබීම 2. මතු පෙටෙහි ලී කුඩු තවරා වසා තැබීම 3. පොලිතීන් කවරයක දමා තැබීම. උත්තරේ අංක 2 මතු පෙටෙහි ලී කුඩු තවරා වසා තැබීම. අයිස් කැට දියන එක අඩු කරගන්න නැත්නම් අයිස් කැටයක් වැඩි කාලයක් තියාගන්න හොඳ ක්‍රමයක් තමයි අයිස් කැටේ වටේට ලී කුඩු තවරලා වහලා තියෙන එක. ප්‍රශ්න අංක 21. ජල රෝධයක් තැබිය යුත්තේ. ජල රෝධයක් තැබිය යුත්තේ 1. වැවකය 2. මුහුදකය 3. ගලා යන ජල පහරක් හරහාය. උත්තරේ අංක 3 ගලා යන ජල පහරක් හරහාය. ජල රෝධය කැරක වෙන්න ඕනේ. කැරක වෙන්න නම් ගලාගෙන යන ජල පහරක් තියෙන්න ඕනේ. ප්‍රශ්න අංක 22. පහත සඳහන් ප්‍රකාශ අතරින් ජලය පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ. පහත සඳහන් ප්‍රකාශ අතරින් ජලය පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ 1. සාමාන්‍ය පරිසරයේදී ජලය ඝන තත්වයේ පමණක් පවතී. 2. ලෝකයේ ඇති ජලයෙන් 97%ක්ම කරදිය ජලය වේ. 3. පරිසරයේ ජලය ඇත්තේ ද්‍රව තත්වයේ පමණි. උත්තරේ අංක 2 ලෝකයේ ඇති ජලයෙන් 97%ක්ම කරදිය ජලය වේ. කරදිය ජලය කියන්නේ මුහුදු ජලය. පෘථිවියේ තියෙන ජල ප්‍රමාණයෙන් 97%ක්ම තියෙන්නේ මුහුදු ජලය. එහෙම නැත්නම් කරදිය ජලය. ඒ වගේම තවත් දෙයක් තියෙනවා පුතේ දැනගන්න. ජලය සාමාන්‍ය පරිසරයේදී ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනේම තියෙනවා. ප්‍රශ්න අංක 23. ජල විදුලිය නිපදවීම සිදුවන්නේ. ජල විදුලිය නිපදවීම සිදුවන්නේ 1. ජලයට විදුලි රැහැනක් සම්බන්ධ කිරීම 2. ජලය රත් කර වාෂ්ප බවට පත් කිරීම 3. ජලයෙන් ටර්බයිනයක් කැරකවීම. උත්තරේ අංක 3 ජලයෙන් ටර්බයිනයක් කැරකවීම. ප්‍රශ්න අංක 24. ගඩොලක් ජලය තුල ගිල් වූ විට බුබුලු ලෙස පිටතට එන්නේ. ගඩොලක් ජලය තුල ගිල් වූ විට බුබුලු ලෙස පිටතට එන්නේ. 1. ජලයේ තිබූ වාතය 2. ගඩොල් කැටයේ තිබූ වාතය 3. ඉහත කිසිවක් නොවේ.
අංක 2 ගඩොල් කැටයේ තිබූ වාතය. ගඩොල් කැටයේ කුහර තියෙනවනේ. මේ කුහර ඇතුළට වාතය පිරලා තියෙනවා. එතකොට මේ වාතයේ පිරිච්ච කුහර තියෙන ගඩොල් කැටේ ජලයට දාපුවාම අර කුහර ඇතුළට ජලය ගමන් කරනවා. එතකොට කුහර ඇතුළේ තිබිච්ච වාතය ටික බුබුලු විදිහට එළියට පිට වෙනවා. ඒක තමයි ගඩොල් කැටයක් ජලයට දාපුවාම අපිට වායු බුබුලු පිට වෙනවා පේන්නේ. ප්‍රශ්න අංක 25. උණුසුම් ජලය සහිත බඳුනකට අයිස් කැටයක් දැමූ විට. උණුසුම් ජලය සහිත බඳුනකට අයිස් කැටයක් දැමූ විට 1. ජලයේ ගිලී ඉක්මනින් දිය වේ. 2. ජලය මතු පිට පාවෙමින් ඉක්මනින් දිය වේ. 3. ජලය මතු පිට දිගු වේලාවක් පවතී. උත්තරේ අංක 2 ජලය මතු පිට පාවෙමින් ඉක්මනින් දිය වේ. ප්‍රශ්න අංක 26. දිය ඇල්ලක් නිර්මාණය වීමට අවශ්‍ය සාධකයකි. දිය ඇල්ලක් නිර්මාණය වීමට අවශ්‍ය සාධකයකි. 1. වැව. 2. විශාල ගල්පර. 3. කඳු බෑවුම්. උත්තරේ අංක 3 කඳු බෑවුම්. දිය ඇල්ලක් නිර්මාණය වෙන්න ජල කඳක් ඉහළ ස්ථානයක ඉඳලා පහළ ස්ථානයකට වැටෙන්න ඕනේ. ඒ නිසා උත්තරේ කඳු බෑවුම්. ප්‍රශ්න අංක 27. ලෝහ හැන්දකට ජලය ස්වල්පයක් ගෙන එය ඉටිපන්දම් දැල්ලෙන් රත් කර ඉහළින් වීදුරු තැටියක් ඇල්ලු විට දැකිය හැක්කේ. ලෝහ හැන්දකට ජලය ස්වල්පයක් ගෙන එය ඉටිපන්දම් දැල්ලෙන් රත් කර ඉහළින් වීදුරු තැටියක් ඇල්ලු විට දැකිය හැක්කේ. 1. වීදුරු තැටිය වර්ණය වෙනස් වේ. 2. වීදුරු තැටියේ ජල වාෂ්ප රැඳී තිබීම. 3. වීදුරු තැටිය දියවීම. උත්තරේ අංක 2 වීදුරු තැටියේ ජල වාෂ්ප රැඳී තිබීම. ජලය ස්වල්පයක් ලෝහ හැන්දකට අරගෙන යටින් ඉටිපන්දම් දැල්ලෙන් රත් කරනකොට මේ රත් වෙන ජලය වාෂ්ප විදියට ඉහළට පිට වෙනවා. ඒ වාෂ්ප ටික තමයි අපි ඉහළින් අල්ලන වීදුරු තැටියේ තැම්පත් වෙන්නේ. ප්‍රශ්න අංක 28. ලුණු ඉක්මනින් දියවන්නේ. ලුණු ඉක්මනින් දියවන්නේ 1. ශීත කළ ජලයේ. 2. උණු ජලයේ. 3. සාමාන්‍ය ජලයේ. උත්තරේ අංක 2 උණු ජලයේ. ප්‍රශ්න අංක 29. ජල සම්පත ආරක්ෂා කිරීම සඳහා සිදු කළ යුත්තක් නොවන්නේ. ජල සම්පත ආරක්ෂා කිරීම සඳහා සිදු කළ යුත්තක් නොවන්නේ 1. ජලාශවලට මසුන් බෝ කිරීම. 2. ජල පෝෂක වනාන්තර රැක ගැනීම. 3. අර පිරිමැස්මෙන් ජලය භාවිතය. උත්තරේ අංක 1 ජලාශවල මසුන් බෝ කිරීම. ජල පෝෂක වනාන්තර රැක ගැනීම, අර පිරිමැස්මෙන් ජලය භාවිතා කිරීම, ජල සම්පත ආරක්ෂා කරගන්න ක්‍රම. අවසාන ප්‍රශ්නය ප්‍රශ්න අංක 30. ජලය මතු පිට පාවෙන දෙයක් නොවන්නේ. ජලය මතු පිට පාවෙන දෙයක් නොවන්නේ 1. පොල් තෙල්. 2. උල්පත් ජලය. 3. භූමි තෙල්. උත්තරේ අංක 2 උල්පත් ජලය. උල්පත් ජලය ජලයත් එක්ක හොඳින් මිශ්‍ර වෙනවා. හැබැයි පොල් තෙල්, භූමි තෙල් ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ජලය මතු පිට පාවෙනවා. ඔන්න දැන් දුවල පුතාලා පරිසරය 8 වෙනි පාඩම ජලය පාඩමේ ප්‍රශ්න 30කට උත්තර දුන්නා. සතුටුයි නේද? ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වුණා නම් ඇත්තටම
ඇත්තටම සතුටු ඇති ඔයාට. අනේ පුතේ ඔන්න එකක් හරි උත්තර දෙන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම 4 වසර ජලයේ පාඩම නැවත වතාවක් බලලා මේ වීඩියෝ එකට උත්තර දෙන්න. ඒ වගේම පුතේ පරිසර ඉස්කෝලේ channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ ප්‍රශ්න වීඩියෝ ඔයාට දිගටම මුණ ගැහෙවි.